අයිබර්න් ක්‍රිකට් වලට ආදරය කරන ඇලුම් කරන ඔයාලා හැමෝටම 2026 වසරේ අපේ ක්‍රිකට් කණ්ඩායමට මේ වෙනකොට කිසිදු තරගයක් නැහැ. ඉතින් ඊළඟට අපිට තියෙන තරගාවලිය ගැන තොරතුරු අරගෙන තමයි අද අපි සුකුන් වෙත් ක්‍රිකට් තුලින් ඔයාලව හමු වෙන්නේ. ඒ තමයි 2026 ජූනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය පොදේ දූපත් බල සිදු කරන සංචාරයේ නිල කාලසටහන. ඉතින් වැඩි වෙලා ගන්නේ නැතුව අපි බලමු තරග පැවැත්වෙන දිනයන් මොනවද කියලා. මේ සංචාරය ආරම්භ වෙන්නේ සීමිත පන්දුවර තරගාවලියකින්. ඒ කියන්නේ එක් දින සහ T20 තරගාවලියකින් තමයි මේ තරගාවලිය ආරම්භ වෙන්නේ. පළමු එක් දින තරගය ජූනි මාස 3 වෙනිදා සබීනා පාක් ක්‍රීඩාංගණයේදී වගේම දෙවන තරගයේද ජූනි මාස 6 වෙනිදා සබීනා පාක් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනවා. දෙවන හෙවත් අවසාන එක් දින තරගය ජූනි මාස 8 වෙනිදා සබීනා පාක් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනවා. එක් දින තරගාවලියෙන් පස්සේ ප්‍රවේගකාරී T20 තරගාවලිය ආරම්භ වෙනවා. මේ හැම තරගයක්ම පැවැත්වෙන්නේ ජමයිකාවේ සබීනා පාක් ක්‍රීඩාංගණයේදීමයි. පළමු T20 තරගය ජූනි මාස 11 වෙනිදා, දෙවැනි තරගය ජූනි මාස 13 වෙනිදා සහ අවසාන 2020 තරගාවලිය ජූනි මාස 14 වෙනිදා තමයි පැවැත්වෙන්නේ. සීමිත පන්දුවර තරගාවලියෙන් පස්සේ සුදු ඇඳුමින් සැරසුණු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සටන ආරම්භ වෙනවා. ඊට කලින් ජූනි මාස 18 සිට 21 දක්වා පුහුණු තරගයක්ද පැවැත්වෙනවා. පළමු ටෙස්ට් තරගය ජූනි මාස 25 සිට ජූනි මාස 29 දක්වා විලියම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. දෙවන ටෙස්ට් තරගය ජූනි මාස 3 වෙනිදා ඉඳලා 7 වෙනිදා දක්වා එම ක්‍රීඩාංගණයෙම පැවැත්වෙනවා. ඒ වගේම ඉතින් කොදේ දූපත්වල කැරිබියන් තනතිරවල අපේ සිංහයන්ට මේ සංචාරය ජයග්‍රහණය කරන්න පුළුවන් වේද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත්ම තොරතුරු ඉක්මනින්ම දැනගන්න සුපුන් විත් ක්‍රිකට් YouTube channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකක් click කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම සුපුන් දේශප්‍රිය මෙවැනි වටිනා තොරතුරක් සමගින් නැවතත් හමු වෙමු. ඔයාලට එතෙක් ජයග්‍රාහී දවසක් වේවා.